ආයුබෝවන් හැමෝටම. අද තමයි මගේ පළවෙනි vlog එක ඔයාලව එකතු කරගන්න හදන්නේ. කතරගම ගියපු ටුවර් එකකින් තමයි ඔයාලව වීඩියෝ එකට එකතු කරගන්නේ. හයිවේ එකේ පැය 3.5මාරක දීර්ඝ ගමනක් වුණත් මහන්සියක් නම් දැනුනේ නැහැ වටපිටාවේ සුන්දරත්වයක් එක්ක. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ගමන් ආරම්භ කරපු අපි මත්තලින් එක්සිට් කරනවා. ඔන්න මේ විදිහට කතරගම පූජා නගරයට පිවිසෙන අපි මුලින්ම යන්න හිතාගෙන ඉන්නේ කිරිවෙහෙර චෛත්‍ය වැඳ පුදා ගන්න. කතරගමට ආවා කියලා හැඟීම දැනෙන්නේ මේ පාර වහගෙන තියෙන රෝස්ස ගස් යටින් යනකොට තමයි. සටහන් දහස් ගණනක් තිබෙන මේ පුණ්‍ය භූමියේ අපේ පහසටහනොත් තබමින් කිරිවෙහෙරට යන පාරේ මල් විකුණන අක්කලාගෙනුයි නංගිලාගෙනුයි මලුත් අරගෙන කිරිවෙහෙර වඳින්නයි මේ සූදානම් වන්නේ. මේ යන්නේ සිත නිවනම ආස කරන තවත් එක් තැනකට. හිතට දැනෙන ඒ හැඟීම වචන වලට පෙරලන්නම් අමාරුයි. මල් පහන් පූජා කරලා මේ වැලි පාර දිගේ පරිසරයේ සිසිලස විඳගෙනම අපි යන්නේ කතරගම දේවාලයේ පැත්තට. දේවාලයට යන්න කලින් බෝධීන් වහන්සේත් වැඳ පුදාගෙනම කතරගම දේවාලයට අපි ඇතුල් වුණා. ඒ ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මේ දෙවනි දවසේ අපි යන්න හදන්නේ තවත් සුන්දර පරිසරයක පිහිටි වැඩිහිටි කන්දටයි. මේ ඈතින් පේන්නේ වැඩිහිටි කන්ද. මෙන්න මෙහෙම තුළුණු අපි වැඩිහිටි කන්ද යන අතර වාරේ නම් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. බලන්නකො ලස්සන. හරිම ලස්සන පරිසරයක් තමයි අපිට කන්ද උඩට ගියාම දක්නට ලැබෙන්නේ. ලංකාව කොච්චර ලස්සනද කියලා හිතෙනව නේද? අපේ පුංචි චාරිකාව නිමා කරන්න දැන් වෙලාව ඇවිත් තියෙන්නේ. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව හමුවන්න එන්නම්. මගේ වීඩියෝ එක නේරුවට ඔයාලට ගොඩක් ස්තුතියි.